සුබ දවසක් හැමෝටම. මං අද කියන්න හිතුවේ ඔයා ගැන අනිත් අය මොනවද හිතන්නේ. එයාලට ඔයාව පේන්නේ කොහොමද කියන එක ගැනයි. මේකට කරන්න තියෙන්නේ මේ තියෙන පින්තූර තුනෙන් එකක්. ඔයාගේ වඩාත්ම හිත ඇදලා යන පින්තූරයක් තෝරගන්න එකයි. ඊට පස්සේ බලන්න මොනවද ඔයා තෝරගත්ත පින්තූරයට අනුව ඔයා ගැන අනිත් අය හිතන්නේ කියලා. හරි. එහෙනම් අපි පටන් ගමු. ඔයා තෝරගත්තේ මේ පළවෙනි පින්තූරය නම් මල් සුරංගනාවියගේ පින්තූරය නම් මේ පින්තූරේ තෝරගත් ඔබ සංසුන් සරල වගේම අනුකම්පා සහගත අයෙක්. ඔබ ගැන අනෙක් අය හිතන්නේ ඔබට ඒ අය ආකර්ෂණය වන්නේ ඔබ තුළ පවතින මේ ඔබේ අභ්‍යන්තර සාමයේ චිත්ත වියගේ සමතුලිත කිරීමේ හැකියාව සහ ඔබ සතු ඇති අන් අයගේ හැඟීම් ගැන සංවේදීතාවයයි. ඕන් ඔබේ මේ ගුණය ඉහළින්ම අගය කරනවා. ඔබේ මේ ගුණාංග ඔබේ පෞරුෂයෙන් පෙන්눔 කරනවා. ඒ වගේම අනිත් අය ඔබව සලකන්නේ නොපසුබට උත්සාහයෙන් වීරියෙන් වගේම අන් අයව හොඳින් තේරුම් ගන්නා පුද්ගලයන් ලෙසයි. ඔබේ සම්බන්ධතා ඔබ සමගියෙන් හා සමබරතාවයෙන් යුතුව පවත්වා ගැනීමට උත්සාහ කරනවා. අභියෝගාත්මක අවස්ථාවලදී පවා ඔබට ඵලදායී ලෙස සංනිවේදනය කරන්න පුළුවන්. ඒ හැකියාව අනිත් අය ඉහළින්ම ඔබව දකිනවා. ඒ වගේම ඔබ තුළ තිබෙන ඉවසීම, නොපසුබට උත්සාහය, ඔබේ ඉලක්ක සපුරා ගැනීමට ඇති ඔබේ උනන්දුව, කැපවීම නිසා ඔබව අන් අයට නිතරම ආකර්ෂණය වෙනවා. ඒ වගේම ඔබේ මෘදු හා සංසුන් හැසිරීමත් ඔබ අන් අයට සවන් දෙන්නෙක් ලෙසත් ඔබ සමාජය තුළ කැපී පෙනෙන චරිතයක් වෙනවා. ඔයා තෝරගත්තේ මේ දෙවෙනි පින්තූරය නම් මේ පින්තූරේ තෝරගත්ත ඔබ ගැන අන් අයට හිතෙන්නේ ඔබ බුද්ධිමත්, නිර්භීත වගේම යම් අභිරහසක් ඇතිවුණු පුද්ගලයෙකු ලෙසයි. ඔබට විශිෂ්ට ලෙස ගැටලු විසඳීමේ කුසලතාවයක් තිබෙන නිසා ඔබ නිතරම නායකයෙක් වෙනවා. දුෂ්කර කාර්යයන් කිරීමට කණ්ඩායම් වලට නායකත්වය දීමට ඔබ සතු හැකියාව නිසා අන් අයට ඔබව ආකර්ෂණීය චරිතයක් වෙනවා. ඕනෑම පීඩනයක් යටතේ ඔබට වැඩ කිරීමට හැකි නිසාත් ඉක්මනින් හරි තීරණ ගැනීමේ හැකියාවත් නිසා ඔබේ බුද්ධිය අන් අය අතර කැපී පෙනෙන දෙයක් වෙනවා. කුමන බාධක ආවත් අනිත් අය බාධක ලෙස දකින දේවල් ඔබ ඔබේ මාර්ගයෙන් ඉවත් කරගෙන ඔබට ගමනක් යන්න පුළුවන් නිසා. ඔබ ධෛර්යවන්ත පුද්ගලයෙක් ලෙස සමාජය ඔබව දකිනවා. තමුන්ගේ ගැටලු විසඳා ගැනීමට පුද්ගලයන් ඔබ කෙරෙහි විශ්වාසය තබනවා. ඒ වගේම අනිත් අයට ඔබව පේන්නේ ඔබ ජීවිතයේ අභිරහස් සොයන්නෙකු ලෙසයි. ඔබ සෑම විටම ඔබේ සීමාව පුළුල් කර ගැනීමට උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම ඔබ බලයට හා පාලනයට දැඩි කැමැත්තක් දක්වන කෙනෙක් ලෙසත් ඔබව අනිත් අය අතර පෙනෙනවා. ඔවුන් ඔබේ ඕනෑම දුර්වලතාවයක් ලෙස දකින්නේ ඔබ ඒ අයට සංවේදී සවන් දීමේදී දක්වන දුර්වලතාවයයි. ඔයා තෝරගත්තේ මේ තුන්වෙනි පින්තූරය නම් මේ පින්තූරේ තෝරගත්ත ඔබව අන් අය දකින්නේ ප්‍රීතියෙන් සිටින ධනාත්මක නිර්මාණශීලී අයෙක් ලෙසයි. ඔබට හොඳින් අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව අනිත් අය ඉහළින්ම අත්දකින දෙයක් වෙනවා. ඔබට නව නිෂ්පාදන කිරීමේ හැකියාව, ගැටලු වලට අලුත් විසඳුම් සෙවීමේ හැකියාව ඉහළින්ම පිහිටෙනවා. ඔබට ඕනෑම තත්ත්වයකට අනුවර්තනය වීමේ හැකියාවක් පවතිනවා. ඔබ ජීවිතය පිළිබඳව ධනාත්මකව සිතන කෙනෙක් නිසා ඔබ වටා එකතු වන්නේද එවැනි ධනාත්මක පුද්ගලයන්. ඔබේ කලාත්මක හැකියාව අන් අයට ඉහළින්ම කැපී පෙනෙන ලක්ෂණයක් වෙනවා. නමුත් ඔබව මේ විදිහට අන් අය දැක්කත් ඔබ අනිත් අය සමග කටයුතු කිරීමේදී තරමක් තෝරා බේරා ගන්නා බවක් පෙන්눔 කරනවා. ඒ වගේම ඔබ අධික ලෙස සංවාදවලට ප්‍රිය පුද්ගලයෙක් ලෙසත් අනිත් අය ඔබට පේන්න පුළුවන්.